අපේ සීයාගේ උපන්දිනේ. එයා උදේම ගියා ලොකු අම්මලා ගෙදර රැට එන්නේ නැහැ කියලා තමයි අද්දි මඩ කියලා ගියේ. කොහොමින් හරි හවසේදි කෝල් කළකෝ නැහැ මං රාවෙද්දි ගෙදර එනවා කියලා. එයා එන හින්දා මං ඉතින් එයා වෙනුවෙන් පොඩි කේක් එකක් එහෙම ගෙනාවා. එයා දන්නේ නැහැ මං කේක් එකක්වත් ගෙනාවා කියලා. මොකද මමත් අමතක වෙච්ච විදියට තමයි හිටියේ. ඊට පස්සේ දැන් මං කේක් එකත් අරගෙන යදියා නිවුස් බලනවා. බලමු එයා පුදුම වෙයිද කියලා. Happy birthday to you. Happy birthday to you. Happy birthday. Kadulu bindu netin maka sinahava suratal karwa matama mage malokayak tenu mehi pita ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පෙරි සුබම සුබ උපන්දිනයක්. මේ හිටියා වගේම නිදුක් නිරෝගීව තව ගොඩාක් කල් අපි හැමෝත් එක්කම ඉන්න ලැබෙන්න කියලා අපි හැමෝම ඔයාට හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ හිටියේ අපේ අම්මයි ලොකු අම්මයි. ඒ වෙලාවේ තාත්තයි අයියයි වැඩ හින්දා මට ඒ දෙන්නව සම්බන්ධ කරගන්න බැරි වුණා වීඩියෝ කෝල් එකට. අම්මා ලොකු අම්මවත් වීඩියෝ කෝල් එකට අරගෙන එහෙම තමයි අපි සීයාගේ බර්ත්ඩේ එක දවසේ කේක් එක කැපුවේ. කේක් එක කපලා හැම ඉවර වෙලා මම ෆෘට් ප්ලැටර් එකක් හදාගත්තා. මෙතනදි මම බඩිරිංගු එහෙම හොඳට ලුණු දාලා පුච්චලා තමයි අරගත්තේ. චිකනුයි මාළුයි බේක් කරලා අරගෙන එළවලු ටිකක් එහෙම හොඳට තම්බලා ගත්තා. ඉතින් ඔහොම තමයි ෆෘට් ප්ලැටර් එක මම හදාගත්තේ. මේක ගොඩාක් රසට ආවා. ඔයාලා try කරලා බලන්නකෝ මේ විදියට ෆෘට් ප්ලැටර් එකක් හදාගෙන. ඉතින් ওই ටිකත් කන ගමන් අපි ඉතින් ටීවී එකත් බලන ගමන් හිටියා. ඊට පස්සේ මම රැට කන්න සියාසම විදියට තව කෑම වර්ග ටිකක් හදාගත්තා. රැට කන්න මං හදාගත්තේ කහබත් එකකට පරිප්පු හින්දලා අරගෙන මාළු එකක් බොරේට හදලා තමයි ගත්තේ. මොකද මේ හැමදේම මම ඩක් ගාලානේ ප්ලෑන් කරගත්තේ. පුළුවන් විදියට ඒ ටිකත් ලස්සනට හදාගත්තා. ආපහු මං ලස්සන vlog එකක් කරන් ඔයාලා හැමෝම බලන්න එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරෙයි.